අයිබෝවන් අද මම අන්බොක්ස් කරන්න යන්නේ DJI ලගේ තවත් ප්‍රොඩක්ට් එකක් වෙන DJI mic mini එක. එහෙනම් අපි මුලින්ම මේක අන්බොක්ස් කරගෙනමු. හරි මේ වගේ මේක අන්පැක් කරගත්තම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මේක අපි අන්පැක් කරගත්තම අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ පැක් එකේ එන DJI mic mini combo version එක. ඊට අමතරව box එකේ අපිට stickers වගේම user guide manual එකත් බලා ගන්න පුළුවන්. DJI mic stickers ටික මේ user guide එක බලා ගන්න පුළුවන් මේකේ pouch එක. ඊට පස්සේ අපි මේ box එක පැක් එක අන්පැක් කරලා මෙන්න මේ වගේ carrying case එක තමයි හොඳ කවර් එක තමයි අපිට DJI mic mini එක ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේක ඕපන් කරගෙන මේක අපිට මොනවද වෙලා තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපිට හම්බෙලා තියෙනවා windshield 4ක් ඇවිල්ලා තියෙනවා. black color එකෙන් 2යි white black mix color එකෙන් 2කුයි. හරි ඒකත් අපි පැත්තකින් තියාගමු. ඊට අමතරව අපිට හම්බෙලා තියෙනවා තව පැක් එකක තියෙනවා මේකේ මේකේ අපිට තව type C to type A USB cable එකක් හම්බෙලා තියෙනවා. ඊට අමතරව තව 3.5 mm cable එකක් හම්බෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකෙන් receiver එකට connect කරලා camera එකට connect කරන්න. අපි ඒකත් පැත්තකින් තියාගමු. ඊට අමතරව වෙන නම් මොකුත් box එකේ included නැහැ. ඊට අමතරව අපිට වැදගත්ම දේ වෙන DJI mini එකේ කවර් එකත් එක්ක එන box එක තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒකත් ඕපන් කරලා බලමු. අපිට මේ වගේ කේස් එක තමයි DJI mic mini එකේ accessories ටික ඉන්නේ. මේ වගේ ස්ටිකර් එකක් තියෙනවා අපිට. ඒක remove කරගන්න ඕනේ. මෙතන open කරන්න. ඒ වගේම මේ පැත්තේ type C charging port එක බලා ගන්න පුළුවන්. මම හිතුවට වඩා මේක ගොඩක් බරයි මේ කේස් එක. කියන්නේ හොඳ quality එකකින් ඇවිල්ලා තියෙනවා මේක. හරි මේ කේස් එක ඕපන් කරගත්තා පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි අපිට ට්‍රාන්ස්මිටර් දෙකක් රිසීවර් එකක් වගේම type C ඇඩැප්ටර් එකක් ඇවිල්ලා තියෙනවා රිසීවර් එක කනෙක්ට් කරන්න. හැබැයි මේකේ iPhone වලට lightning port එක ඇවිල්ලා නැහැ. lightning port එක ඔයගොල්ලන්ට වෙනම තමයි buy කරන්න වෙන්නේ. අපිට මේ වගේ ට්‍රාන්ස්මිටර් ගොඩක් පොඩි යට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේකේ බර වෙන්නේ මිලිග්‍රෑම් 10ක් වගේ. ඒ වගේ තමයි අපිට මේ වගේ හොඳ ඝනකම් මැග්නට් එකක් කියලා දෙනවා අපිට ක්ලිප් කරගන්න. හරි. අපිට මේ වගේ රිසීවර් එක තමයි මේවා ඇවිල්ලා තින්නේ. රිසීවර් එකත් හරිම පොඩි. රිසීවර් එකේ යටපැත්තේ type C port එකක්. ඇත්තේ power button එක. ඒ වගේ තමයි pairing button එක වගේම 3.5 jack එක බලා ගන්න පුළුවන්. ඒ වගේ අපිට මෙතන එකක් ඇවිල්ලා තිනවා.
ගේන් එක අඩු වැඩි කරගන්න. හරි. ඊට අමතරව මේක Type-C ඇඩප්ටර් එක රිසීවර් එකට කනෙක්ට් කරන එක. මේක රිසීවර් එකට කනෙක්ට් කළා තමයි අපි ෆෝන් එකට කනෙක්ට් කරන්න ඕනේ. ෆෝන් එක යූස් කරනවා නම් ඔන්න ඔය ටික තමයි අපිට මේ DJI mic mini එකේ කොම්බෝ වර්ෂන් එකේ බලා ගන්න පුළුවන් ඇක්සසරිස් ටික. එහෙනම් මේ වගේ තවත් අන්බොක්සිං වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින්